දැන් ඉතින් මම මුං යට ටික බැදලා ඒ පිටි ටික තියෙනවා. දැන් මේ හාල් පිටි ටික බැදලා ගන්නවා. දැන් ඉතින් මම මේ පත් වෙනි කරගත්ත ටික අහපව රත් කර ගන්නවා. දැන් හදන්න යන්නේ මුං යට කැවුම්. ඒකට පැණි ටික ඉස්සෙල්ලා රත් කර ගන්න. මේ දාන්නේ මේ ටික පොල් පැන් ටික. ඒ ටිකත් රත් කරලා ගන්න ඕනේ. කෝප්පයක් විතර අඬ කෝප්පයක් විතර හරි ගස්ස ගන්න ඕනේ. මම අද ග්‍රෑම් 100කින් හදාගන්නේ. ලුණු ටිකක් දාන්න. දැන් ඉතින් මම දානවා හාල් පිටි ටික. මේ ටික පොඩ්ඩක් බැදලා ගත්තේ ග්‍රෑම් 100යි මෙතන තියෙන්නේ. ඒක මම දානවා. දැන් දානවා හෙනසල් ඇට ටික. හෙනසල් ඇට ටික දානවා. තලලා ගත්තේ. ඊට පස්සේ මුං යට පිටි ටිකක් දානවා. දැන් මේ ටික හොඳට තම්බ ගන්නවා. ඉතින් මගේ මුං යට පිටි ටික හොඳට තම්බ ගත්තා. ඔන්නෝම ගුලියක් වගේ වෙනකොට මේක අපි වෙන තැටියකට දාලා අත් ගහලා ගමු. මේ දැන් මේ මාබල් එකේ මම කපන්න හදනවා මුං යට කැවුම් ටික. පිටි ටිකක් ගන්න. හොඳට අත් ගන්න මෙන්න මේ පිටි ටිකක් දාලා. ගාන්ට ඇඳලා තියෙන්නේ. මම වැඩියෙන් මුං යට පිටි දැම්මා. ඒකයි මේ උරු පාට. මෙන්න මෙහෙම අත් ගහන්න ඕනේ. එතකොට තමයි මුං යට කැවුම් මැද මෙලෙක් වෙන්නේ. යාළුවෙන් ඔන්නම කරලා ඔන්නම හදන්න. මම කපා ගන්නවා මුං යට කැවුම් ටික. ඕම් පිටි එක මම වැඩුවා. හොඳට ගැලවෙනවා මේ බලන්න. ඉතින් මම දැන් හදන්නේ මුං යට කැවුම් එකට පිටි ටික අනා ගන්න. දැන් දානවා මම මේකට මේ උපු කිරි ටික. දැන් ඉතින් කහ ටිකක් දැම්මා. දැන් ලුණු ටිකක් දාන්න ඕනේ. ලුණු පිංචක් දා ගන්නවා අර රස වෙන්න. තව කිරි චුට්ටක් දානවා මේක තියෙන්න හොඳට පොඩි කරගෙන වෙන්න. හොඳට මෙන්න මෙහෙම දිය කරනවා. ඉතින් ඔන්න අද මම හදාගත්ත මුං කැවුම්. ඔන්න බලන්න. ඉතින් නැවතත් අපි කැවිලි වලින් හමුවෙමු. අවුරුද්දට ඔයාලත් මේ විදියට හදන්න ඊට ඉස්සෙල්ලා මේ හදලා පෙන්නුවේ. ඉතින් හරිම රසයි කැවුම්. පැණි වලින් හදපු නිසා. ඉතින් අද මුං කැවුම් හදලා ඉවරයි. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් වේවා.